ඉතින් මත් විශේෂීව O level ලියන කෙනෙක් නම් මේ කියන දේ පොඩ්ඩක් අවධානයෙන් අහන්න. අද මම කියන්න යන්නේ O level වල ඉංග්‍රීසි කියන විෂයේ ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන් එක පොයින්ට් එකක් පෙන්නලා දෙන එක. මේක හරියට හදාගත්තොත් ලකුණු ටික අප් කරගන්න පුළුවන්. අපේ ඉංග්‍රීසි ක්ලාස් එකට එන්න කලින් ගොඩක් නංගිර මල්ලිලා කියන දෙයක් තමයි මෙහෙමයි මට ග්‍රැමර් පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ ඔයත් කියන වැඩි සමහරක් වෙලාවට මට ග්‍රැමර් පුළුවන්. හැබැයි රයිටින් එකක් ලියන්න ගියාම මට ඒක හරියට ලියා ගන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා සමහරක් වෙලාවට ලකුණු මගේ 50යි 60යි රේන්ජ් එකේ යන්නේ. නැත්තම් එක්ක 50ට අඩුයි. මොකද්ද ඇයි අඩු උනේ කියලා හිතා ගන්න බෑ. ඉතින් එතකොට මම කියන දෙයක් තමයි ඔතන වෙලා තියෙන්නේ ඇත්තටම සමහරක් පාඩම් වල සමහරක් තැන් අපි පුළුවන් අපිට ඒක කරන්න පුළුවන් කියලා හිතන් හිටියට ඒක ගැන ගැඹුරු අවබෝධයක් ලැබිලා නැති නිසා ඇත්තටම අපිට ඒක ප්‍රැක්ටිකලි කියන්නේ ප්‍රායෝගිකව සමහරක් තැන් වලට පාවිච්චි කරන්න බැරි වෙන. එහෙම කිව්වත් ඔයාලට විශ්වාසයක් නැතුව ඇති සමහර කෙනා ඔයා කියයි නෑ මට ග්‍රැමර් ටික නම් කොහොමත් පුළුවන්. හැබැයි මට ලකුණු අඩුයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මං ඔප්පු කරන්න. ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගෙන්. පොඩි වාක්‍යයක් වචන දෙක තුනක වගේ පොඩි වාක්‍යයක්. මම මේ අහන සිංහල වාක්‍ය මට ඉංග්‍රීසියට හරවලා කියන්න. මේක අපේ පන්තියට එන්න කලින් මම සාමාන්‍ය හැමෝගෙම වගේ අහනවා. එයාගේ ලෙවල් එක නිකන් චෙක් කරගන්න නිකන් දල විදිහට අදහසක් ගන්න අහනවා. ඒ අහපු හැමෝම වගේ සාමාන්‍යයෙන් ඔක වරද්දනවා. ඉතින් මම ඔයාගෙනුත් මේ ප්‍රශ්නේ අහන්නම්. වාක්‍ය තමයි පොත කියවනවා. පොත කියවනවා කියන සරල වාක්‍ය වචන දෙකයි. තුනකුත් නැහැ වචන දෙකයි. පොත කියවනවා කියන වාක්‍ය හදලා කියන්න. වැඩි වෙලා ගන්නත් බෑ මොකද සරල වාක්‍යයක් ඕකට විනාඩියක්වත් ගන්න බෑ. තප්පර 15ක් 20ක්වත් ඇතුළත කියන්න ඕනේ. හරි හදන්නයි තියෙන්නේ. පොඩ්ඩක් වෙලා හිතන්න. පොත කියවනවා. කොහොමද හදන්නේ? හරි. පොඩ්ඩක් වීඩියෝ පෝස් කරලා හිතුවත් කමන්නේ. හරි. ඕකට එක එකයි උත්තර දෙයි. සමහරක් අය කියයි the book is reading, the book reads, reading a book. රෝමයා හින කතා කියයි. හැබැයි ඔය එකක්වත් වැරදි. ඔගේ හරිම උත්තරේ එන්නේ the book is read. The book is read. දැන් ප්‍රශ්නයක් කියන ප්‍රශ්නෙට ඒ මොකද්ද ඒ කොහොමද එහෙම උනේ? වැඩි කතාවක් නැහැ. ඕක passive voice. ඕක passive voice. The book is read කියන්නේ passive voice. පොත කියවනවා කියන්නේ passive voice. හැබැයි මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට passive voice පුළුවන්ද කියලා මම මුලින්ම ඇහුවට ඔයාට passive voice පුළුවන්ද කියලා ඔයා කියන්නේ ඔව් මට passive voice පුළුවන්. ඇයි ඔයා එහෙම කියන්නේ? අපිට active වාක්‍ය passive කරන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැති දේ තමයි ඇත්තටම passive voice කියන්නේ ඒකට නෙමෙයි. ඇත්තටම passive voice ඒකත් passive voice තමයි. හැබැයි O level paper එකේ passive voice වෙන වෙන තැන් වලට පාවිච්චි කරන තැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා රයිටින් එකක් ලියනකොට passive voice පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔය වගේ grammar ගැන හරි අවබෝධයක් නැති නිසා අපිට paper එකේ ලකුණු අඩු වෙන කය අහන්නත් දෙයක් නෙමෙයි. ඉතින් මම ආය අමුතු අහන්න දෙයක් නැහැ. පොත කියවනවා කියන සරල වාක්‍යයේ පොඩි වෙලාවක් ඇතුළත ඔයාට හදාගන්න අමාරු නම් නිකන් හිතලා බලනකොට රයිටින් එකක් ලියද්දි ප්‍රශ්න එන එක අහන්නත් දෙයක්ද? ඉතින් ඇත්තටම ඔතන වෙලා තියෙන්නේ grammar අතින් ගත්තාම ඔයාලා හරියට ඒ කියන්නේ grammar අතින් ගත්තාම අපේ ගොඩක් කට්ටිය ඒක හරියට ගැඹුරෙන් අවබෝධ කරගෙන ඒක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන තැනට හදාගෙන නැහැ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි පුළුවන් කියලා හිතන් හිටියට සමහරක් වෙලාවට සමහර grammar පාඩම් අපිට හරියට බෑ. ඒක එක හේතුවක්. ඊට අමතරව ගත්තාම අපිට හරියට papers කරලා පුරුද්දක් නැහැ. ඉතින් ඒක තමයි ලොකුම හේතුව. ඉතින් ඇත්තටම දැන් ගොන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපේ 20 25 වල ඉංග්‍රීසි පන්ති ටික අපි මේ වෙනකොට පටන් ගන්න තීරණය කරලා තියෙනවා. දැනට පන්තියේ එක දවසයි කරේ. ඉතින් එතනදී අපි සම්පූර්ණ ග්‍රැමර් ටික සම්පූර්ණ කවර් කරනවා. ඒ කියන්නේ ගැඹුරින්. කියන්නේ ඔයාලට ඕනම තැනකට ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන ලෙවල් එකට ඔයාලව හදන තැනට පන්තියේදී වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව පන්තියේදී පේපර් රටාවක් යනවා. ඒ කියන්නේ මොඩල් පේපර්ස් ටිකක් කරනවා. ටිකක් ඕල් පේපර්ස් වලට වඩා ටිකක් ඇඩ්වාන්ස් මොඩල් පේපර්ස් වගේක්. එතනින් පේපර්ස් වලට පුහුණු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මම පන්තිය ගැන ආය අමුතුවෙන් වැඩි විස්තර සඳහන් කරන්න ඕනේ නැහැ. දැන් ඔයාලට දලා දවසක් ඇති පන්තියේ කොහොමද වැඩ වෙන්නේ කියලා. මොකද ඔයාලට තේරෙනවා දැන් මම ඔයාගෙන් අහපු ප්‍රශ්නෙත් එක ගත්තාම ඔයා ඉන්න ලෙවල් එක මොන වගේද? ඔයා පන්තියට ආවොත් ඔයාට මොන වගේ ලෙවල් එකකට පත් වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපේ ගිය පාර බැජ්ජල නංගිලි මලේලගේ අදහස් බලන්න ඕනේ නම් මේ අපේ ක්ලාස් එක සම්බන්ධව ඔයාලට බලන්න අපේ YouTube channel එකේ තියෙන කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් දීලා බලන්නත් පුළුවන්. ඉතින් පන්තිට සම්බන්ධ වෙන කට්ටිය මේ ජූනි 25 වෙනිදාට කලින් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් සම්බන්ධ වෙන්න කැමති කට්ටිය ස්ක්‍රීන් එකේ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. එතනදී වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. පන්ති දින දවස් මොනවද, ක්ලාස් ෆීස් කොහමද, ඒ සම්බන්ධ වැඩිදුර විස්තර එතනදී දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මම මතීෂ මනුජය. එහෙනම් හැමෝටම good luck.